එදා පවුල් හිටියා. එදා දෙවියන් වහන්සේගේ මිනිස්සු හිටියා. හැබැයි ඒගොල්ලෝ අද නෑ. අද පාස්ටර් ගොඩ්ෆ්‍රී ඉන්නවා. Amen. Hallelujah. ඉන්නවා. Yes. මාත්‍යයි. නමුත් අද මං ඉන්නවා. Yes. Amen. බ්‍රායේ හාලෙලූයා. මම මේ පුටු 4ක් තියලා තියෙනවා. මං මේ පුටු 4 මේ වෙලාවේ වාඩි වෙනවා. මම මේ මැජික් එකක් කරන්න ලෑස්ති වෙනව නෙමෙයි. දෙවියන් වහන්සේගේ 16ක් තුල කොයිතරම් දෙයක් තියෙනවද කියලා ඔබට මම පෙන්වන්න හදා. දෙවියන් වහන්සේගේ 16ක් තුල තියෙන දේ. Right. දරස්වහග. මම මේ කතා කරන දේ ඔබට හීනි හඬකින් ඇහෙනවා. ඒ හඬ තමයි දෙවියන් වහන්සේගේ හඬ. මම මේ වෙලාවේ තෝරගන්නවා 4 දෙනෙක්. Brans to kokaseti kante riti baraste masha karate bai. Brolo mashi karede kanse kokote. මේ දේවදාසය වාඩි වුණ පුටුවක වාඩි වුණොත් මම සුව වේ. කියන අදහිල්ල. කියන විශ්වාසයේ තියෙන 4 දෙනෙකුට මම අවස්ථාව දෙනවා. මේ පුටුවේ වාඩි වුණොත් මම සුව වෙනවා. මේ පුටුවේ වාඩි වුණොත් මට යමක් වෙනවා. ඔබට විශ්වාසයක් තිබෙනවා නම් ඒ 4 දෙනාට මම දැන් අවස්ථාව දෙනවා. කවුරුත් ඇස් අරින්න එපා. එන කෙනා විතරක් ඇස් අරින්න. ඒ 4 දෙනාට මේ වෙලාවේ නිකං බොරුවට එන්න එපා. හීනි හඬක් ඔබට ඇහි. ඔබට දෙවියන් වහන්සේ කියයි ඒ පුටුවේ ගිහිල්ලා වාඩි වෙන්න ඔබ සුවය ලබනවා කියලා. ඒ පුටුවේ ගිහිල්ලා වාඩි වෙන්න ඔබ සුවය ලබනවා කියලා කියයි. අන්නේ 4 දෙනා ඉක්මනට එන්න. Thank you, Father. And the braste kakaso tokola. Braste kokase tepa. Thank you, Jesus. Mrakesto masha katuka rete baraste banta korete. ඔබට ස්තුතියි. මගේ වචනය ලෙස ඒ පුටුවල වාඩි වෙලා ඉන්න සියලු දෙනා ඔබ සුවපත් කරන නිසා ඔබට ප්‍රශංසා වේවා. ඔබට මහිමය වේවා. ගෞරව වේවා. මගේ වචනය නිතරම ඔබ අසන නිසා මම ඔබට ස්තුති කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඔබේ විශ්වාසය ලෙස ඔබට සිදු වෙලා ඉවරයි. නැගිටින්න. නැගිටින්න. දැන් ඔබට වෙනස ඇවිල්ලා ඇති. ඇවිදින්න. අපොස්තලතුමනි, මේ සහෝදරිය අංජනී පැමිණ සිටින්නේ නුවර සිට. මට දෙන්න කොලේ පොඩ්ඩක් ප්ලීස්. මම ඕක අද බැලුවෙත් නෑ. ඇදුම දියවැඩියාව නිතර කැරකිල්ල. පැමිණ සිටින්නේ නුවර සිට. ඇයට මේ වසර ගණනාවක් සිට ඇදුම රෝගය සහ කොන්ද වේදනාව තිබිලා තියෙනවා. නමුත් අපොස්තලතුමා වාඩි වෙච්ච පුටුවේ වාඩි වුණාන් පස්සේ ඇයගේ ඇඟ නිකන් හිරි වැටලා වගේ යනවා වගේ ඇයට දැනෙනවා කියලා දෙවියන් වහන්සේට ස්තුති කරනවා. කියන්න. දැන් ටිකක් කොන්දේ කැක්කමත් හොඳයි. කොන්දේ ඔකම හෙදීමලා උංගක් අමාරුවෙන් ඉතින් ඒ විදිහට බැරි. පුටුවේ වාඩි වුණාම මොනවද දැනුනේ අඟට? මට මේ ඉරි වැටෙනවා වගේ තියෙනවා. කරන්ට් එකක් ගියා වගේ. ඔව් තවත් තියෙනවා. තවත් තියෙනවා. මගේ හදවත පතුලෙන් ඔබේ ගුණ ගයන්නේ. සමිදේ ඔබේ ස්පර්ශය. හලෙලූයා. සමිදේ ඔබේ ස්පර්ශය. මේ දැන් දැනෙනවා මට. අම්මා පුදුමයිද නැද්ද? පුදුමයි. පුදුමයිද නැද්ද? පුදුමයි. පුදුමයි. සතුටෙන් ඉන්න. ගමේ ගිහිල්ලා
මේ සුවවීම ගැන කියන්න. ජේසු පිහිටයි. ස්වාමීන් වහන්සේ ඔබටත් ඔබගේ පරම්පරාවටත් දීර්ඝායුෂ දෙමින් ආශිර්වාද කරනසේක්වා. අපොස්තලතුමනි මේ සහෝදරයා හිරාන් පැමිණෙන්නේ මහනුවර ප්‍රදේශයේ ඉඳලා මේ සහෝදරයා කියනවා මේ ස්ථානෙට කකුලේ වේදනාවක් කැක්කුමක් තිබුණා පුටුවේ වාඩි වෙලා නැගිනකොට ඒ කැක්කුම සම්පූර්ණයෙන් නැති වුණා කියලා දෙවියන් වහන්සේට සිහි කරනවා. ඔව්. ඔය දන්නවද මොකද පුතේ කියන්න තියෙන්නේ? එtti ගොඩක් අමාවෙන් හිටියේ. ඒ පුටුවේ වාඩි වුණාට පස්සේ ඒක අඩු වෙලා ගියා. පුටුවේ වාඩි වුණාට පස්සේ අඩු වුණා. සතුටුයිද? ඔය දන්නවද? එන පුතේ මෙතනට පොඩ්ඩක්. මේ දරුවා තාත්තත් එන්නක චුට්ටක්. මේ දරුවට වයස අවුරුදු 21යි. මේ දරුවගේ රෝගී තත්ත්වය කියනවා නම් වකුගඩු දෙකම මේ දරුවගේ කීයටද තිබුණේ? බිඳුවට. හිටියේ ඇඳේමයි. හිටියේ ඇඳේමයි. ඒ ඇවිල්ලා තාත්තා කෙනෙක් මෙතන වතුර බෝතලයක් අරන් ගිහිල්ලා මේ දරුවා ඇඳෙන් නැගිට්ටා. වතුර බෝතලයක්. බින්දුවට තිබිච්ච වකුගඩු තාත්තා කියන්න අද කොච්චරට නැගලාද කියලා දැන්. මේවා FB එකේ කැත විදියට කමෙන්ට්ස් දාන මිනිස්සුන්ට වැටහෙන්නේ නැහැ. ජේසුගේ ආදරය. ඒගොල්ලෝ මීහරක් වගේ කමෙන්ට් දානවා. නමුත් ඒ තාත්තා මේ පුතාව ජීවත් කරන්න විඳපු වේදනාව එයාට කතා කරගන්න බෑ. තේරුණාද? කතා කරන්න බෑ. හරි? දැන් වකුගඩු සාමාන්‍යයෙන් කීයට වගේ නැගලා තියෙනවද? දැන් 15ට නැගලා තියෙනවා. කලින් වතාවේ 12යි. 12ක් මෙහි ආවට පස්සේ 12ක් වුණා දැන් 15ක් වෙලා තියෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. නැගිටලා ඉවරයි. හලෝ. ශ්‍රී ලංකාවේ මේ වගේ තැනක් තියෙනවා කියලා හැමෝම දැනගත්තොත් හොඳයි. ආමේන්. ආමෙන්. මිනිස්සු මට අපහාස කරාට කමක් නැහැ. මටත් ඔය FB එක අයින් කළා මේ සේවයත් අයින් කරලා මටත් පුළුවන් බිස්නස් එකක් කරලා ලස්සනට දැනටත් මං හොඳ ලස්සනට ඉන්නවා වාහන තියාගෙන ගෙවල් දොරවල් තියාගෙන සුපිරියට ඉන්නවා. හැබැයි මම බැනුම් අහන්නේ මම මේ මිනිස්සු මට එක එක කතන්දර කියන්නේ මේ ජේසුගේ මහිමය ප්‍රකාශ කරන්න ගිහිල්ලා. ඒ නිසා මට බයිනුන්ටත් ආශිර්වාද වේවා. දල්තුමනි yes මේ සහෝදරිය අන්තෝනි අම්මා නුවර ප්‍රදේශයේ ගලහ ප්‍රදේශයෙන් තමයි එන්නේ. මේ අම්මට පුටුවේ වාඩි වෙලා නැගිටිද්දී නිකන් ශරීරයට ලොකු එලියක් ආවා. ඒ වගේම ශරීරයේ වේවිලිල්ලක් ගතියක් ආවා කියලා දෙවියන් වහන්සේට ස්තුති කරනවා. එයාට සුවයක් දැනුණා කියලා. අම්මා මොනවාද කියන්න තියෙන්නේ සුවය ගැන? මොනවාද අම්මට කියන්න තියෙන්නේ? මට මේ අවුරුද්දක් විතරේ මෙහෙම නවන්න බෑ. ඔව් නෑ මේක මේ වගේ තිබුණා. ආවා. දැන් කකුලටත් ආවා. දැන් අපේ පුතා මෙතන ඇවිලා මේ අංශභාග වගේ ඉඳලා සනීප වුණා. පුතා මෙහෙ පුතා කොහෙද පුතා? අතන ඉන්නේ. පුතා මෙහෙන්න. අන්න මතකයි. සෑහෙන දෙන දවසකට පස්සේ ආවේ. නුවරේ ඉන්නේ. කමන්න. ඔව් මේ අංශභාග රෝගියේ. ඔව් එයා තමයි කිව්වේ අම්මා අතන යන්න ඔයාට සනීප වෙයි කියලා. මං ආදරේ දෙවියන් වහන්සේට. මම පල්ලියට නෙදරිම ඉන්නේ. එම්මදාම පල්ලිය යනවා බයිබල් කියවනවා. ඔක්කොම කරනවා. ඔක්කොම ජාති. දැන් පුටේ වාඩිලා නැගිට්ටම මොකද උනේ? එතකොට මට ලොකු එලියක් ආවා. හරි. මට සනීප වෙන්න ඕනේ. මෙතන ඉන්න ඕනේ කියලා මට හිතුණා. ඔව්. එලියක් ආවා. එලියක් ආවා ඔයා නිදහස් වුණා. ඔව්. කොහෙන්ද මට මේක පොඩ්ඩක්. සතුටෙන් යන්න සමාදානයෙන් යන්න. රන්ටේ කකසෙටේ. යස්! ඔයාට දැන් හොඳයි. ඈ? දැන් හොඳයි. මෙතනට එනකොට අංශභාග. ලයිට් ඈ?
ගොඩාක් අමාරු වෙලා හිටියා. මම ඉතින් කිව්වා ප්‍රේ කරන්න කියලා. මමත් ප්‍රේ කරනවා. මර කොහෙද ඉන්නේ? නුවර ගලව. ගලහ ඉන්නේ. අපිට දුරයි ෆාස්ට්. නෑ. අපි දොර වුණාට කමන්න මේ පොය දවසේ ඇවිල්ලා යන්න. එදාට විශේෂ දේවමයක්. එදාට ගේන්න කීප දෙනෙක්ව. දැන් බලන්න අංශභාග සුව වෙලා. නේද? දැන් බලන්න අපි දන්නෙත් නෑ සමහර රෝගීන්. අපි දන්නේ නෑ මෙතනට ඇවිල්ලා මේ පුටුවල වාඩි වෙලා. දැන් මම වැඩක් කරන. මම ওই පුටුවේ සීන් එක අද තමයි කෙරුවේ. මම දැන් ඊළඟ දේවමයේ තියෙන පොය දවසේ මේ හැම පුටුවකම වාඩි වෙලා. ආමෙන්. අපි දැත් ඔසවා ඔබව නම දින්නෙවි. මගේ හදවත පතුලේ ඔබේ අපොස්තලතුමනි මේ සහෝදරිය මේරි පැමිණ සිටින්නේ මීගම සිට. ඇයට කොන්ද වේදනාවක් තිබිලා තිබෙනවා. නමුත් අපොස්තලතුමා වාඩි වෙච්ච පුටුවේ ඉඳන් වාඩි වෙලා නැගී පුදුම සහනයක් ලැබෙන බව. මොකද්ද වාඩි වෙලා පුටුවේ අම්මට මං කියවනේ පුටුවේ වාඩි වෙන්න කියලා. ඊට පස්සේ මොකද උනේ? පුටුවේ වාඩි වුණා ඊට කැක්කම අඩු වුණා. මට බොහොම අමාරුයි. මම මෙතෙන්ට ආවේ. මං අතවත් තිබ්බේ නැහැ තාම. දැක්කා. තේරුණා? දැන් මම බොරුවක්ද දේශනා කරේ? පේදුරුලා පාවුල්ලා සිරගෙදරට ගියාම පොළව බාරගත්තේ නැහැ. පොළව පැන්නා. පොළව මේ දේවදාසයෝ අම්මෝ මහෝත්තම දෙවියන් වහන්සේගේ දරුවෝ. පොළව කිව්වා මට බෑ මේගොල්ලන්ට දඬුවම් කරන්න. හිරගෙදර කූඩුව කිව්වා ඒ යකඩ කිව්වා මට බෑ මේගොල්ලන්ට දඬුවම් කරන්න. අගුල් ලොක් ටික කිව්වා බෑ. සිංහයා දානියෙල්ට ඉස්සරහා දානියෙල් උත්තමයාණනි අද රෑ මැස්සෙක්වත් ඔයාගේ ඇඟට වහන්න දෙන්නේ නෑ. මං ඔයාව ආරක්ෂා කරනවා. ඔයා දොයියන්න. අරුම් බලාපොරොත්තු වුණා සිංහයෝ ටික කාලා දායි කියලා. ඔන්න දේවදරුවෝ කියන්නේ අන්න ඒගොල්ලෝයි. ශ්‍රී ලංකාව පවතින්නේ දෙවියන් වහන්සේගේ දරුවෝ නිසායි. රාජ්‍ය රැකෙන්නේ දෙවියන් වහන්සේගේ දරුවෝ නිසායි. God bless you. සතුටුද අම්මා? සතුටුයි. ඈ? සතුටුයි. සතුටු නැතුව ඉඳීද නේද? පුටුවක වාඩි වෙලා නැගිටිනකොට සුව වෙනව නන්නේ යේසුපීට. ඈ? මගේ සුසුම්නාවේ ඒකත් ඉවරයි. දැන් ඔය මේ කොන්දෙස් සුව කරපු දෙවියන් වහන්සේ සුසුම්නාව gediya ගලවලා නැද්ද? දැන් මම කියනවා සුසුම්නාවේ gediya නැහැ. ඔයාට සුසුම්නාවේ කොහෙද තියෙන්නේ? කකුලේද කොහෙද තියෙන්නේ සුසුම්නාව? එයාගේ සුසුම්නාවේ තියෙන පිටේලු. මේක. කොතනද? gediya. ඔපරේෂන් කරන්න ඕනේ. බෑ කිව්වේ දෙවියන් වහන්සේ සුව කරන්න. ආමෙන්. මේ අත තියන් ඉන්නකොට මොකද්ද වෙන්නේ කියලා දන්නවද? ජීවත් වෙලා ඉන්න තුරවට සුසුම්නාවේ gediya නෑ. මං අත තියන් ඉන්නකොට ඒ ළමත් දැනුණාද නැද්ද? දැනුණාද නැද්ද? මොනවද දැන්නේ? වේදනාව අඩු වුණා වගේ. නලින්ද සහෝදරයා පැමිණෙන්නේ සීදුව ප්‍රදේශයේ ඉඳලා මේ සහෝදරයාගේ ඔපරේෂන් එකක් කරලා තිනවා මකුගඩුවල. ඔබතුමා එන්න කිව්වම යාට ඉබේම එහා ආව නෙමෙයි යාට එවුණා කියලා කියනවා මේ ස්ථානෙට. ඇවිල්ලා විශ්වාසයෙන් වාඩි වුණා කිව්වා. එන්න නෙමෙයි හිටියේ නමුත් එවුණා කියලා කිව්වා. මොකද්ද මං කිව්වේ? දැන් ඔබේ හදවතට හඬක් ඇහි. කිව්වද නැද්ද? ඔබේ ඇතුළට හඬක් එයි. අන්න ඒගොල්ලෝ එන්න. හරිනේ? කියන්න බ්‍රදර්. මට එකපාර පාස්ටර් කතා කරලා ගියද්දි පුටුව අතරක ඉඳගෙන කියද්දි ඉඳගන්න කියද්දි මට එකපාරට මට ඇස්සරුණා. ඇරලා මට මෙතෙන්ට මෙන්න හිතුණා. එන්නදලා ඉඳගත්තා. කොහෙන්ද ආවේ? සීදී ඉඳලා. පළවෙනි දවසේද? නෑ මම මාස දෙකක් විතර මෙහෙට එන්න පටන් අරගෙන මම යාළුවෙක් කියලා ඊට පස්සේ මාසෙකට එන්න බැලුවා ඔපරේෂන් එක කරලා මේ හරි. බඩ දාලා තින්නේ. හරි. බඩ දාලා තියෙන ඔපරේෂන් කරලා. ඔව්. ඊට පස්සේ මට අද උදේ වෙලාව ගියා එන්න. ඒත් මට පල්ලියට යන්නම කියලා හිතුණා. මම නම මෙහෙදෙද්දි තටාමාරා ගෙදරින් පිටත් වෙද්දි. හරි. මම එළවල මම උතන ඉඳගත්දී දැන් මට විතර කියද්දි කිව්ව පුටුව 4 දෙනෙක් ඉඳ ගන්න මෙහෙම කියලා. මම පොඩ්ඩක් පාටම ඇස්සරුණා. ඇරලා මාව මෙතෙන්ට ආවා. ඇවිල්ලා ඉඳගෙන ගියාට පස්සේ මට දැන් පොඩි මේක කික් එකක්. ඔව් කික් එකක් වගේ ඇති වුණා. ඒකෙන් මම ආවේ දෙහිට්ටුවෙන්. දැන් මට ඒ දෙහිට්ටුව ගතිය ටිකක් අඩේ. මට නිකන් විශ්වාසයක් ඇඟට නිකන් මාර සනීපයක්. දන්නවද?
මම කිව්වොත් දැන් ඔයාගේ බට ඔක්කොම ගලවලා වා සම්පූර්ණ නිදහස් වෙනවා. පිළිගන්නවද? මම විශ්වාස කරන නම් දෙවියන් විශ්වාසයෙන් මම ආවේ. මගේ අත උඩ අත තියන්න. Thank you, Father. Thank you, Birate. Yes. Yes. 100% වැස්සුවයි. මගේ අත උඩ අත තියන් ඉන්නකොට ඔයාලට දැනෙච්ච දේ කියන්නේ? අද දැනදී මට නිකන් අත තදින් තද කෙරලක් වගේ මෙහෙම අල්ලගෙන ඉන්නවා වගේ තේරෙනවා. Right. 100% සුවයයි. සතුටෙන් යන්න ජේසු පිටයි. ආයෙ එන්න ඉතින් මේ සීදුවේ ඉන්නේ. එන්න අතාරින්න එපා. ස්ථීරව ගමන් කරන්න බ්‍රදර්. ස්ථීරව ගමන් කරන්න. ජේසු පිටයි. Power of God Healing Center, Ministry, Apostle, Reverend K.B. Godfrey.